ඇත්තටම දුවේ පුතේ අපේ මේ අපිට ලැබිලා තියෙන කෙටි ජීවන ගමන අපිට බාධක ඒ වගේම සතුට දුක ඒ සියලු දේවල් අපිට ලැබෙනවා. ඒ වගේම අපිට මේ ජීවිතය ගත කරන්න ලැබෙනවා. ඉතින් ඇයි අපිට දුක ඉන්නේ කියලා අපිට පාන කියලාට හිතෙන්නේ? ඇයි අපිට ඇත්තටම දුක එන්නේ? ඇයි අපිට බාධක එන්නේ? සබාධම අපිට මොකද්ද මේ කියන්න හදන්නේ? ඇයි සබාධමෙන් අපිට මේ වගේ දේවල් වෙන්නේ? ওই වගේ ප්‍රශ්න පාන කියලාට අපිට හිතට වේදනාව ගෙන දෙන දේවල් වලට පත් වෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ. අපේ සමාජීය වශයෙන් පවණක් ලාවට අපිට ඇයි අපි මේ සමාජයට ආවේ කියන එක අමතක වෙලා අපි වැරදි මාර්ගවල යනවා. අපේ චේතනාවන් වෙනස් වෙනවා. අපේ ඒකමුතුකම් බිඳිලා යනවා. ඒ වෙලාවට අපිට සබාධම විසින් අපිට යම් යම් පාඩම් කියලා දෙනවා. ඒ පාඩම් කියලා දෙන්නේ දුකටපත් වෙච්ච දූල පුතාලට විතරක් නෙවෙයි. අපිටත් ඇතුළත් අපේ මාතර ප්‍රදේශේ අපිට හානියක් වුන්නේ නැහැ. නමුත් ඕගලන්ට ඒ හානිය වෙද්දී අපිට දුකක් දැනුනේ නැත්තම් අපි ෆේල්. ඒ මොකද ඊළඟ අදියර සමහරවිට අපිට වෙන්න පුළුවන්. මම අර ඔයගලන්ට කිව්වා වගේ දුක සතුට අපිට පෙරලි එනවා. ඉතින් ඒ වෙලාවේදී අපි කරන්න ඕන දේ තමයි අපිට පුළුවන් මට්ටමේ අපි ඔයගලන්ට පිළිටක් වෙන උත්සාහ කරනවා. ඉතින් අපිට පුළුවන් මට්ටමින් අපි ඔයගලන්ගේ ළඟට ඇවිල්ලා තියෙනවා. දුවේ පුතේ ඔයගලන්ට ඔය අතර ලැබෙන දේ මගේ පැත්තෙන් ගත්තාම නම් ගොඩාක් සුළු දෙයක්. ඒ සුළු දෙයක් වුණාට දුවේ පුතේ ඒකේ හොඳ පාඩම් ගොඩක් තියෙනවා ඔයගලන්ට. සමාජීය වශයෙන් ඕගොල්ලන් දැන් ගත්තාම දැන් ඕගොල්ලන් ඉන්න මට්ටම ගත්තාම ඕගොල්ලන් දැන් ඉන්නේ යැපෙන්නම් විදියට. දවසක ඕගොල්ලන් යපන්නම් විදියට එනවා. ඒ කියන්නේ අනිත් අයට තමන්ගේ ඔගකී තමන්ගේ යටතේ යම් කණ්ඩායමක් පාලනය වෙන කාලයක් එනවා. ඒ කාලෙට පුතේ ওই දේවල් හොඳට මතක තියාගන්න. අපිත් කවදද හරි කාට හරි පිළිද වෙනවා. ඒ වගේ පුතේ අපේ මේ කෙටි ජීවන ගමන අපිට සුන්දරවත් කරගන්න පුළුවන්. අපිට පුළුවන් හැම වෙලාවෙම අපිට පුළුවන් විදියට එක්ක ශ්‍රමයෙන් එහෙම නැත්නම් මුදලින් එහෙම නැත්නම් ධනෙන් කාට හරි පිළිද වෙනවා නම් අපිට මානසිකව සතුට වෙන්න පුළුවන් හැමදාම. හොඳට මතක තියාගන්න පුතේ මානසික සතුට තියෙන එතන විතරයි. සල්ලි වලවත් යාන වාහන වලවත් ගුණැගිලිවක් වලවත් නෙමෙයි. වෙන කිසිම දෙයක මානසික සතුට නැහැ. මානසික සතුට තියෙන්නේ අපි කරන යහපත් දේවල් වල පමණයි. ඒ නිසා පුතේ පුළුවන් තරම් Tamanට පුළුවන් හැම වෙලාවකම යහපත් දේවල් කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට යහපත් දේවල් කොච්චර කරන්න පුළුවන්. පාසලේදී අපේ යාළුවට පෑනක් දීලා, කොලයක් දීලා, උදව්වක් කරලා, පන්ති අතුමත ගාලා, මේ වගේ යහපත් දේවල් අපිට ඕන තරම් කරන්න තියෙනවා. අපි ගෙදරට ගියාට පස්සේ අපේ අම්මා තාත්තා කොච්චර මහන්සියද දේවල් කරනවද? අපිට අධ්‍යාපනයට අපිට ලොකු කාලයක් ගත කරන්න වෙනවා තමයි. ඒ මොකද මේ වයසෙත් තමයි අපිට වැඩිපුර මහන්සි වෙන්න වෙන්නේ. මේ වයසේදී මහන්සි වුණොත් අපිට අනාගත සතුට වෙන්න පුළුවන්. මේ වයස අපි අපතේ යවුවොත් අපිට අනාගතේ දුකින් ඉන්න වෙනවා. හැබැයි ඒ දේවල් බැලන්ස් කරගෙන ඒ දේවල් සමබර කරගෙන අපිට පුළුවන් නම් අපේ අම්මට තාත්තට පොඩි උදව්වක් කරන්න. පොඩ්ඩක් බලන්නකෝ ඒගොල්ලන්ගේ මුහුණේ තියෙන සතුට කොච්චරද කියලා ඔයගොල්ලන් බලන්න. ඒ නිසා පුතේ මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ මැසේජ් එක තවමින් අපි මේ ආපු ගමන අපිට ගොඩාක් සතුටුයි. ඒ මොකද හේතුව දැන් මම මේ වගේ වැඩසටහනක් කරන්න මම හිතලා යම් මට්ටමින් ඔය වෙයි හිටියේ. ඒ ඔය ඉඳිද්දී එක ආයතන එක දේවල් අපි දැක්කා. ඒ කරපු දේවල් වැරදි කියනවා නෙවෙයි. නමුත් මට යම් විශ්වාසවන්ත දැනක් හරියට හම්බුන්නේ නැහැ කියන පොඩි චේතනාවක් තිබුණා. ඉතින් ඒ නිසා මට අවශ්‍යතාවය තිබ්බා. නමුත් මේ දේ කොහොමද කරන්න කියලා කල්පනා කර හිටියා. ඒ වෙලාවේ තමයි ඇත්තටම මම දැක්කේ සෝෂල් මීඩියා හරහා අපේ උදේ සර්ගේ ඒ පෝස්ට් එක. ඉතින් මම ඉවලෙම ඒ දේ ක්‍රියාත්මක කරලා ඉතින් මේ දේ සාර්ථක කරගන්න උදව් උපකාර කර සියලු දෙනාටම මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙමි. මම නිහඬව බොහොම ස්තුතියි.